ඉතින් ඊට පස්සේ 4 වෙනි එපිසෝඩ් එක පටන් ගන්නකොට අපිට පෙන්නනවා සෙම්පතිතුමයි එයාගේ දුවයි එකතු වෙලා සීසර් වෙනුවෙන් හදපු බ්‍රවුන් එකේ කානිවල් එකේ වැඩ සේරම ඉවර කරලා තියෙනවා. ඉතින් මෙතනදී සෙම්පතිගේ දුව හැම දෙයක්ම චෙක් කරලා බලනවා ඒ දේවල් හරියටම සිද්ධ වෙනවද කියලා. මේ විදියට මෙයාලා තරගයට සූදානම් වෙන අතරේ අපේ කතාව එනවා පප්පගම පැත්තට. මේ වෙනකොට පප්පගමේ කට්ටිය රැස්වීමක ඉන්නේ. ඉතින් මේ වෙනකොට පෙද පප්පව හොද කරන්න එක්කෙනෙන ආපු අපෝතික තෙද පප්පත් එක්ක එකතු වෙලා සෙල්ලම් කරනවා. ඉතින් මේ වෙනකොට දෙන්නටම හොදටම පිස්සු. ඉතින් ඒක නිසා තමයි මෙයාලා කට්ටිය මේ රැස්වීමක් අරගෙන තියෙන්නේ. මෙතනදි මෙයාලා මහා සරණේ නීතිරීති පද්ධතිය කියවලා බලනවා. මේක තියෙන හැටියට මෙයාලගේ දමෙන් නායකයෙක් යන්න ඕනේ ඒ අභියෝග කරපු නායකයාත් එක්ක සටන් කරන්න. එයා මේ දමේ මේ වෙනකොට ඉන්න ලොකු පප්පම වෙන්න ඕනේ නෑ. මෙයාලට කැමති කෙනෙක්ව නම් කරලා මේ වැඩේට යවන්න පුළුවන්. ඉතින් මේ ටික කියවුවට පස්සේ ලොකු පප්පගේ පිටිද හැමෝටම කියනවා ඉතින් හෙරන් අපි ලොකු පප්පගේ නායකකම අයින් කරලා දැනට අපි ඒක අපේ ජිම් පප්පට දෙමු. එයාට විතරයි මේ වෙනකොට අරිස්ටේ බලේ තියෙන්නේ. ඒක නිසා එයාට කැසියස්ව සටනෙන් ලේසියෙන්ම පරාද කරන්න පුළුවන් කියලා. ඉතින් මෙයා මෙහෙම කියනකොට දමේ ඉන්න අනිත් කට්ටියත් කියනවා ඇයි ජිම් පප්පව තෝරගන්නේ? අපිටත් පුළුවන් කැසියස්ට ගහලා මේ සටන දිනන්න කියලා. එක එක්කෙනා ඉදිරිපත් වෙන්න පටන් ගන්නවා. ඉතින් අන්තිමේට හැමදාම වගේ මෙතනදි මේක ඉවර වෙන්නේ මෙයාලගේ රණ්ඩුවකින්. මේ විදියට මෙයාලා දහගන්න ගමන් ඉද්දී මෙතනට රෝමන් කාරයෙක් එනවා. මෙයාලගෙන් සටනට ඉදිරිපත් වන කෙනාව එතන ග්‍රවුන්ඩ් එකට අරගෙන යන්න. ඉතින් මෙතනදී ලොකු පප්පා ඒ රෝමන් කාරයාට කියනවා පොඩ්ඩක් එළියෙන් ඉන්න අපි මෙතන ප්‍රශ්නයක් විසඳ ගන්නවා කියලා. ඉතින් ඊට පස්සේ එයා රෝමන් කාරයාව එතනින් එළියට යවලා හැමෝටම කතා කරලා කියනවා මම මෙතනදී තීරණයක් ගත්තා. මම දැන් මගේ නායකකම ජිම් පප්පාට පවරනවා. ඊට පස්සේ අපිට පුළුවන් පස්සේ මේක වෙනස් කරගන්න කියලා එයාලා එතනින් එනවා ජිම් පප්පව හොයාගෙන. ඉතින් මේ වෙනකොට ජිම් පප්පා එයාගේ සුපුරුදු වැඩේ දල්කටයම් කරන ගමන් ඉන්නේ. ඉතින් මෙයා මේ විදිහට ටික වෙලාවක් ඉන්නකොට මෙතනට සූර පප්පයි ලොකු පප්පයි කට්ටිය ඇවිල්ලා ජිම් පප්පට කතා කරලා කියනවා ඔයා දැන් දමේ නායකයා විදියට අර සටනට යන්න ඕනේ. එහෙම නැත්තම් අපිට සිද්ධ වෙන්නේ මේ ගම රෝමන් කාර්යොන්ට බාර දෙන්න කියලා. ඉතින් මෙයාලා මෙහෙම කියනකොට ජිම් පප්පා කියනවා සෝර පප්පා කියන විදියට හැමදාම මම වැඩ අවුල් කරන එකනේ කරන්නේ. ඒක නිසා මට ඕකට එන්න බෑ කියලා. ඉතින් මේ වෙනකොට ජිම් පප්පාගේ හිත රිදලා තියෙන්නේ සූර පප්පා කියපු කතාවලට. ඉතින් මෙතනදී සූර පප්පා ජිම් පප්පාගෙන් සමාව අරගෙන එයාට කියනවා ඔයා තමයි මේ වැඩේට හරියන්නේ. ඒක නිසා ඔයා මෙතනදී තරහ අමතක කරලා දාලා මේ වැඩේට කැමති වෙන්න කියලා. ඒත් ඉතින් ජිම් පප්පා මේ වැඩේට කැමති වෙන්නේ නෑ. මෙතනදී ලොකු පප්පා කියනවා මම මේ ගමේ නායකයා විදියට ඔයාට අණ කරනවා මේ සටනට යන්න කියලා. මම දැන් මෙතන ඉඳන් ඔයාව ගමේ නායකයා විදියට පත් කරනවා කියලා. එයා ජිම් පප්පට මේ නායකකම බාර දෙනවා. ඒත් එක්කම ජිම් පප්පා මම මේ නායකකම සූර පප්පාට බාර දෙනවා කියලා. එයා සූර පප්පට බාර දෙනවා. ඉතින් ඊට පස්සේ සූර පප්පා එක ආපහු ජිම් පප්පට බාර දෙනවා. අයි ජිම් පප්පා ඒක සූර පප්පට බාර දෙනවා. ඉතින් මේ විදිහට මෙයාලා දෙන්න එහාට මෙහාට නායකකම මාරු කරගන්න පටන් ගන්නවා. ඉතින් මෙතනදී මේක දිහා ලොකු පප්පට බලාගෙන ඉන්න බැරුව ගිහින් එයා ආයෙත් මෙයාලා දෙන්නට බැනලා කියනවා පොඩි ළමයි වගේ රණ්ඩු කරන්න එපා කියලා. ඉතින් ඊට පස්සේ ටික වෙලාවක් ජිම් පප්පා කල්පනා කරලා මේ වැඩේට කැමති වෙනවා. ඊට පස්සේ එයාලා ජිම් පප්පව නායකයා විදියට අරාබු රෝමන් කාරයාත් එක්ක ග්‍රවුන්ඩ් එක තියෙන තැනට යනවා. ඉතින් මේත් එක්කම අපේ කතාව එනවා ග්‍රවුන්ඩ් එක පැත්තට. මේ වෙනකොට සීසර් ග්‍රවුන්ඩ් එක තියෙන තැනට ඇවිල්ලා ඉන්නේ. ඉතින් යා එතනට එනකොට එතන ඉන්න කට්ටිය සීසර්ගේ ෆොටෝස් ගන්න පටන් ගන්නවා. මෙයාලා මේ ෆොටෝස් ගන්නේ ගල්පුවරුවේ. මේ විදිහට මෙයා ෆොටෝස් ටිකක් ගත්තට පස්සේ එයාගේ අම්මත් එක්ක එතනින් ඇතුළට එනවා. ඒ වගේම අනිත් පැත්තෙන් ජිම් පප්පත් මේ වෙනකොට මෙතනට ඇවිල්ලා ඉන්නේ. ඉතින් යා ඇතුළට ඇවිල්ලා එයාගේ බර කිරන්න යනවා මේ තරගයට සහභාගී වෙන්න කලින්. ඒත් එක්කම එයා හිතගන්න බර කිරන තරාදිය කැඩිලා යනවා. ඉතින් මේ විදියට ජිම් පප්පා බර කිරලා ඇතුළට එනවත් එක්කම අපිට පෙන්නනවා පප්පගබේ කට්ටියත් මෙතනට එනවා මේ තරගය බලන්න. ඉතින් මේ වෙනකොට රෝමේ මිනිස්සු ගොඩක් මේ තරගය බලන්න මෙහාට ඇවිල්ලා තියෙන්නේ.
ඉතින් ටික වෙලාවක් යනකොට පප්පා ගමේ කට්ටියක් මෙතනට ඇවිල්ලා මෙතන සර්කස් එකේ තියෙන දේවල් වලින් එයාලා විනෝද වෙන්න පටන් ගන්නවා. මේ විදිහට මෙයාලා විනෝද වෙනවත් එක්කම මෙයාලත් එක්ක මෙහාට ආපු පෙදපප්පයි අපෝතිකයි දෙන්න මෙතන තනිකරම පිස්සුවක් නටන්න පටන් ගන්නවා. ඉතින් එයාලා දිහා හැම වෙලේම වගේ සූරපප්පා ඇහැ ගහගෙන ඉන්නේ. මේ අතරේ අපිට පෙන්නනවා ජෙනරාල් ගාවට සෙබලෙක් ඇවිල්ලා එයාට කියනවා තරගයට මේ වෙනකොට සහභාගී වෙන්න. ලොකු පප්පා නෙවෙයි ජිම් පප්පා කියලා කෙනෙක් තමයි තරගයට සහභාගී වෙන්නේ කියලා. ඉතින් මේ කතාව අහනවත් එක්කම ජෙනරාල්ගේ කටේ තියෙන වයින් ටිකත් එළියට පයින්නවා. මොකද මෙයා ජිම් පප්පා ගැන හොඳටම දන්නවා. ඉතින් ඒක නිසා ජෙනරාල්ට දැන් ගොඩක් බයයි මේ තරගය පරාද වෙලා මෙයාව සීසර් සිංහයන්ට කණ්ඩදායිද කියලා. ඉතින් මේ විදිහට ජෙනරාල් මේක දැනගත්තත් වැඩක් වෙන්නේ නෑ. එයාට දැන් කිසි දෙයක් වෙනස් කරන්න පුළුවන්කමක් නෑ. ඉතින් මේ අතරේ අපිට ආයෙත් පෙන්නනවා සූරපප්පයි ලොකු පප්පවයි මේ වෙනකොට එයාලා දෙන්න ජිම් පප්පට කන්න ඕන දරන කෑම ටිකක් අරගෙන එයාව හම්බෙන්න යන්නේ. ඉතින් එයාලා දෙන්න ජිම් පප්පව හම්බෙන්න මේ විදිහට කෑම අරගෙන යනකොට ලොකු පප්පා සූරපප්පට කියනවා මට හිතෙනවා හැමදාම ජිම් පප්පට මේ නායකකම දීලා ඉන්න. මේක ගොඩක් නිදහස්. මට දැන් රැට නිින්දත් යනවා කියලා. ඉතින් එතකොට සූරපප්පා අහනවා ඔයා දැන් පැය දෙකකට කලින් නේද ජිම් පප්පට නායකකම දුන්නේ? ඔයා කොයි වෙලේද නිදාගත්තේ කියලා අහනවා. ඉතින් එතකොට ලොකු පප්පා කියනවා නෑ මං ඒක එහෙම කිව්වේ මට දැනෙන නිදහස ගැන ඔයාට පැහැදිලි කරන්න ඕන නිසා කියලා. එයාලා දෙන්න එතනින් එනවා ජිම් පප්පව හොයාගෙන. ඉතින් ඊට පස්සේ එයාලා කැම ටික අරගෙන ඇවිල්ලා එතන තියලා ආපහු යන්න යනකොට සූරපප්පා ලොකු පප්පට කියනවා ඔයා ආපහු සැරයක් ජිම් පප්පට නායකකම ස්ථීරවම දෙන එක ගැන හිතලා බලන්න. මොකද එයා හැම වෙලේම වගේ කරන්නේ මූට වැඩ. එයාට කවදාවත් දම පාලනය කරන නායකයෙක් වෙන්න බෑ. ඒක නිසා ඔයා ආයෙත් සැරයක් ඒක ගැන හිතලා බලන්න කියලා. ඉතින් එතකොට ලොකු පප්පා හරි මං ඒක ගැන හිතලා බලන්නම් කියලා එතනින් යනවා. ඒත් එක්කම මේ හැම දෙයක්ම අහගෙන හිටපු ජිම් පප්පා එතනින් එළියට ඇවිල්ලා සූරපප්පාගෙන් අහනවා ඔයාට මාව පොඩ්ඩක්වත් විශ්වාස නෑ නේද? ඔයා කැමති නෑ නේද මේ ගමේ නායකයා මම වෙනවට කියලා. ඉතින් එතකොට සූරපප්පා කියනවා මම එහෙම දෙයක් ගැන නෙවෙයි කිව්වේ කියලා. ඒත් එක්කම ජිම් පප්පා බොරු නොකිය ඇත්තම කියන්න කියනවා. ඉතින් එතකොට සූරපප්පා ගොඩක් තරහින් ඔව් මම ඇත්තටම තමයි ඒක කිව්වේ. ඔයාට මේ ගමේ නායකයා වෙන්න කිසිම සුදුසුකමක් නෑ කියලා. ඒත් එක්කම ජිම් පප්පට හොඳටම තරහා ගිහිල්ලා මං දැන් මේ වෙනකොට මේ ගමේ නායකයා. ඒක නිසා මං දැන් මෙතනදි තීරණය කරනවා ඔයාව මේ ගමෙන් පිටුහල් කරන්න කියලා. එයා සූරපප්පව එතනින් එලවලා දානවා. ඉතින් එතකොට සූරපප්පා ජිම් පප්පාගෙන් අහනවා ඔයාගේ මේක අන්තිම තීරණයද කියලා. ඒත් ඉතින් ජිම් පප්පා මේක ගැන මුකුත් කියන්නේ නෑ. ඉතින් ඊට පස්සේ සූරපප්පා එතනින් එළියට එනවා. එයා මේ ගමෙන් යන්න හිතාගෙන මේත් එක්කම අපිට පෙන්නනවා සීසරුයි ඇවිල්ලා ඉන්න රෝමේ මිනිස්සුයි බලාගෙන ඉන්නේ දැන් තරගය පටන් ගන්නකම්. ඉතින් ටික වෙලාවක් යනකොට මේ තරගය පටන් ගන්නවා. මෙතනදි මුලින්ම බොක්සිං වලල්ලට එන්නේ කැසියස්. එයා බොඩි ෂෝ එකකුත් දාගෙන බොක්සිං වලල්ලට ඇවිල්ලා බලාගෙන ඉන්නවා ලොකු පප්පා එනකම් එයාත් එක්ක සටන් කරන්න. ඒත් ඉතින් යාර ටික වෙලාවක් යනකොට තමයි බලාගන්න පුළුවන් වෙන්නේ එයත් එක්ක සටනට එන්නේ ජිම් පප්පා කියලා. ඉතින් මෙතනදි ජිම් පප්පා දොරකුත් කඩාගෙන කෙලින්ම බොක්සිං වලල්ලට එනවා. ඒත් එක්කම කැසියස්ගේ ගැම්ම බැහැලා ආපහු සැරයක් එයාට බය වෙලා හිටපු කැසියස් විදිහට වෙනස් වෙනවා. ඉතින් මෙතනදී කැසියස් දැන් හොඳටම බය වෙලා ඉන්නේ එයාගේ ඇගේ ඇටකරු ටික ජිම් පප්පා කඩලා දායි කියලා. මෙතනදී මෙයාලගේ තරගය පටන් ගන්නවත් එක්කම අනිත් පැත්තෙන් අපිට පෙන්නනවා සූරපප්පව. ඉතින් මේ වෙනකොට සූරපප්පා මෙතනින් එළියට යන්න හදන්නේ. එයා එළියට යන්න යනකොට දකිනවා පුංචි ළමයි දෙන්නේ ක්‍රන්බර්වි ඉදලා එයාලා දෙන්න ආපහු යාළු වෙලා එතනින් යනවා. ඉතින් මේක දැක්කාම මෙයාට මතක් වෙන්නේ මෙයාලගේ පුංචි කාලය. ඉතින් මේ විදිහට මෙයා මේ පුංචි කාලය මතක් කරගෙන ඉද්දී එයා දකිනවා වෙදපප්පයි අපෝතිකයි එතන ළඟ තියෙන උස කුරුණකට නැගලා ඉන්නවා. මේක දැකපු ගමම්ම සූරපප්පා ඉක්මනටම යනවා එතනින් පහරට වෙදපප්පා ෆයින්න කලින් අල්ලගන්න. ඉතින් ඊට පස්සේ එයා දුවගෙන ගිහිල්ලා වෙදපප්පව අල්ලගන්නවා. ඒත් ඉතින් මෙයාට වැඩි වෙලාවක් වෙදපප්පව අල්ලගෙන ඉන්න පුළුවන් වෙන්නේ නෑ. මෙතනින් වෙදපප්පයි අපෝතිකයි දෙන්න පහරට පැනලා
ආපහු සැරයක් දුවන්න පටන් ගන්නවා. ඉතින් ඒත් එක්කම සූරපප්පා එයාගේ පස්සෙන් පන්නගෙන යනවා. අන්තිමේටම එයාලා ගිහිල්ලා නතර වෙන්නේ පංගවිරියක් වගේ අතරමං වෙන්න ගස් වලින් හදලා තියෙන තැනක. ඉතින් මේත් එක්කම අපේ කතාව ආපහු වෙනවා බොක්සිං වලල්ල පැත්තට. මේ වෙනකොට කට්ටියම බලාගෙන ඉන්නේ සටන පටන් ගන්නකම්. ඉතින් මෙතනදී සටන පටන් ගන්න කලින් මෙතන ඉන්න අම්බය මෙයාලා දෙන්නටම කතාවක් කරන්න කියනවා. එයාලගේ ගම ගැන. ඉතින් එතකොට කැසියස් මයික් එක අරන් බයෙන් සීසර් ගැන පුංචි කතාවක් කරනවා. එයා සටන් කරන්නේ එයාලගේ පැත්තට නිසා. ඉතින් ඊට පස්සේ කතාවක් කරන්න මයික් එක දෙන්නේ ජිම්පප්පට. ඉතින් මෙතනදී ජිම්පප්පා ආපහු සැරයක් හොඳටම බය වෙලා කලන්තේ දාන්න හදනවා. ඉතින් එතකොට එයා පොඩ්ඩක් හැරිලා බලනවා සූරපප්පා ඇවිල්ලා ඉන්නවද කියලා. මොකද මෙයාලද සූරපප්පා ඉන්නකොට කොහොම හරි සූරපප්පා හැමදාම මෙයාව මේ කලන්තේ දාන එකෙන් බේරගන්නවා. ඒත් ඉතින් අද මෙතන සූරපප්පා නෑ. ඉතින් ඒක නිසා කොහොම හරි මෙතනදී කතාවක් කරනවා කියලා හිතාගෙන ජිම්පප්පා මයික් එක අරගෙන පළවෙනි වචනේ කියනවත් එක්කම අදත් එයා හිර වෙනවා. දෙරින් එතකොට මේක ඇහෙනවා වෙදපප්පා පස්සේ පන්නන ගමන් හිටපු සූරපප්පට. ඒකයාට ඇහුණ දමම්ම වෙදපප්පව හොයන එක පැත්තක දාලා එයා එතනින් දුවගෙන එනවා ජිම්පප්පට කලන්තේ දාන එක නවත්තන්න. ඉතින් මෙතනදී මෙයා කලන්තේ දාලා බැටුනොත් මෙයාලා මේ තරගය පරදිනවා. ඒකෙන් සීසර්ද මෙයාලගේ ගම යටත් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතනදී ටික වෙලාවක් යනකොට හිතුවා වගේම ජිම්පප්පට කලන්තේ දානවා. ඒත් එක්කම එතනින් අම්බය 10ට ගණන් කරන්න පටන් ගන්නවා. ජිම්පප්පට නැගිටින්න. ඒත් ඉතින් ජිම්පප්පා එතනින් නැගිටින්නේ නෑ. අන්තිම තප්පර හිහිපේ කොහොමද සූරපප්පා මෙතනට ඇවිල්ලා ජිම්පප්පට කතා කරලා ඇහැරවන්න හදනවා. ඒත් ඉතින් එයාට පුළුවන් වෙන්නේ නෑ ජිම්පප්පව ඇහැරවන්න. ඉතින් ඒකෙන් අන්තිමේටම කැසියස්ට මේ තරගයේ ජයග්‍රහණය හම්බෙනවා. මේ විදිහට මෙයාට ජයග්‍රහණය හම්බෙනවත් එක්කම සීසර්ට මේ ගම්මානය අයිති වෙනවා. ඉතින් මේ විදිහට සීසර් පප්පා මේ කට්ටියව පරාද කරනවත් එක්කම ඔතනින් ඔය එපිසෝඩ් එක ඉවර වෙනවා.